29. ආරම්භයේදී අනන්ත දුරකින් පිහිටි ලක්ෂ්‍ය ආරෝපණ 3ක් සම්පා ත්‍රිකෝණයක ශීර්ෂ කරා ගෙන ලදී. ඒවැයි ආරෝපණ දෙක ධන කියුබකින් වේ. ත්‍රිකෝණ ශීර්ෂ ආරෝපණ 3ක් ගෙන ඒමේදී විද්‍යුත් ශීර්ෂය මගින් සිදු කරන ලද සම්පූර්ණකාරී ශූන්‍ය වීම නම් තෙවන ආරෝපණයේ අගය කුමක් විය යුතුද? එතකොට පද්ධතිය විභව ශක්තිය නැත්නම් මුළු ඔක්කොම බිඳුව වෙන්න ඕනේ. මෙයා Q මෙයාගේ කැපිටල් Q කියලා හිතනවා. මේ Q වල අගය කීයක් වෙනවද කියලා අහන්නේ. ඒතර අන්‍යෝන්‍ය විභව ශක්තිය තමයි හොයන්න ඕනේ. ඒතර මේක සම්පාත ත්‍රිකෝණයේ ශීර්ෂය තියෙන මේ පාද ඔක්කොම A වේගින් කියලා හිතනවා. ඒතර අපි ලියුවොත් මොකෝ වෙන්නේ? W සමානයි 1/4 එප්සයිලන් Q බෙදීම R කියන සූත්‍රය. මුලින්ම අපි පටන් ගමු W බිඳුවයි 1/4 එප්සයිලන් පොදුයි. ඒතර Q වැඩි කිරීම සිම්පල් Q බෙදීම A. දෙවෙනි කෙනා ඒත් එන්නේ Q බෙදීම A. අනිත් එක්කෙනා දෙන්න අතර Q වර්ගය බෙදීම A. ඔන්න මේ දෙන්න මුලින් ගත්තා. Q ඊළඟ මේ දෙන්න ගත්තා. ඊළඟ මේ තුන් දෙනා. කොච්චර එන්න පුළුවන් සංසිද්ධිය? ඒ ටික ඔක්කොම බිඳුව වෙන්න ඕනේ. එතකොට මොකෝ වෙන්නේ 2යි Q බෙදීම A සමාන ඍණ Q වර්ගය බෙදීම A. ඒට ඒ කැපිලා යනවා Q වලින් එකක් කැපිලා යනවා. එතකොට අපිට එනවා Q සමාන වෙනවා ඍණ Q බෙදීම 2ට. අන්න Q සමාන වෙනවා තියන්න ආරෝපණය ඍණ Q බෙදීම 2යි. උත්තර අංක 2 29 2.